එක්සෑම් එක ෆේල්ද? රිසල්ට් ෂීට් එක අතට ගත්තම ඔයාගේ හිතට මේ වගේ ප්‍රශ්නයක් ආවද? මං අසාර්ථකයිද? අම්මා, තාත්තා, ගුරුවරු, යාළුවෝ මේ හැමෝගෙම බලාපොරොත්තු ඔයාගේ උරහිස් මතට වැටෙන වෙලාවක ඔයත් තනි වෙලාද? ඉතින් ඔයත් ස්ටුඩන්ට් කෙනෙක් නම් අද මේ කතාව ඔයා වෙනුවෙන්. එක්සෑම් රිසල්ට් එක කියන්නේ පේපර් එකක් විතරක්ම නෙමෙයි. ඒක එක්තරා අතකට කම්පැරිසන් එකක්, ප්‍රෙෂර් එකක්, ඒ වගේම ෆියර් එකක්. අර ළමයා නම් ඒ පාස් එකක්. ඔයාට මොකද උනේ? එකම මාර්ක් ෂීට් එක කෙනෙක්ට ප්‍රයිඩ් එකක්. ඒ වගේම තවත් කෙනෙක්ට එක පේන් එකක්. ඒ වෙලාවට කවුරුත් අහන්නේ ඔයා කොච්චර උත්සාහ කරාද කියලා. අපි එක දෙයක් ඔනස්ලි පිළිගන්න ඕනේ. එක්සෑම් එකක් මෙෂර් කරන්නේ ඔයාගේ මෙමරි එක, ඒ වගේම ස්පීඩ් එක, ඒ වගේම මොමන්ට් එක. නැතුව ඉන්ටෙලිජන්ස් එක, වැලියු එක, ෆියුචර් එක නෙවෙයි. මාර්ක්ස් එකට බැහැ ඔයාගේ මුළු ජීවිතේටම ඩෙෆිනිෂන් එකක් දෙන්න. මං ඔයාලට චූටි කතාවක් කියන්නම්. කාලෙකට කලින් හිටියා ස්ටුඩන්ට් කෙනෙක්. එයා ටියුෂන් ක්ලාසස් වල එහෙම හිටියේ අන්තිම පේලියේ. ඉතින් ටීචර්ස්ලට මෙයාගේ නම මතකවත් නැත්තරම්. එයා පළවෙනි ලොකු එක්සෑම් එකෙන් ෆේල් වුණා. සෙකන්ඩ් ට්‍රයි කරා ඒත් ෆේල් වුණා. ඉතින් සමාජයෙන් මෙයාට ලේබල් එකක් වැටුණා ටයිම් වේස්ට් කියලා. මෙයාට බෑ කියලා. හැබැයි ඒ ස්ටුඩන්ට් එක දෙයක් කරා. ඒ මොකද්ද දන්නවද? එයා අනිත් අයගේ ටයිම් ලයින් එකෙන් තමන්ගේ ජීවිතේ මෙෂර් කරන්න ගියේ නෑ. එයා ස්ලෝ ලර්නර් කෙනෙක්. හැබැයි ස්ලෝ කියන්නේ ස්ටොප් කියන එක නෙවෙයි. දවසකට ටිකක්. හැබැයි වැඩි එෆර්ට් එකක්, අඩු කම්පැරිසන් එකක්. එයා තේරුම් ගත්තා. මට ටොපර් කෙනෙක් වෙන්න නම් බැරි. හැබැයි මට මගේ බෙටර් වර්ෂන් එක වෙන්න පුළුවන්. ඉතින් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඔයාලා මතක තියාගන්න ඕන දේවල් 3ක් මම ඔයාලට කියන්නම්. පළවෙනි එක තමයි හැමෝගෙම ඔරලොසුව එක නෑ. ඒ කියන්නේ සමහර අය early bloom, සමහර අය late bloom. හැබැයි දෙන්නම successful. දෙවෙනි එක තමයි fail කියන්නේ ඉවරයි කියන එක නෙවෙයි. තව එක විදියක් try කරන්න කියන මැසේජ් එකක් විතරයි. තුන්වෙනි එක තමයි consistency තියාගන්න. ටැලන්ට් එක තියෙද්දි give up කරන අය අතරේ ටැලන්ට් එක ලොකුවට නැතත් consistency තියෙනවා නම් එයාට ගොඩක් දුර යන්න පුළුවන්. අද රිසල්ට් එක නිසා ඔයාට ලැජ්ජාවක්, දුකක්, බයක් තියෙනවා නම් මේ දේ මතක තියාගන්න. ඔයා එකම එක එක්සෑම් රිසල්ට් එකක් නෙවෙයි. ඔයා කියන්නේ ජර්නි එකක්. අද ෆේල් වෙච්ච ස්ටුඩන්ට් හෙට ලෝකේ ලෙසන් එකක් උගන්නන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට පුළුවන්. ඔයා තවම ඉගෙනගෙන යන ගමනේ ඉන්නේ. ඔයාගේ ස්ටෝරි එක තාම ඉවර නෑ. තේරුණාද? අන්න ඒක තේරුම් අරගෙන ඉස්සරහට යන්න. මේ වීඩියෝ එක ඔයාගේ හිතට පොඩි හරි සැනසෙල්ලක් දුන්නා නම් තව මේ වගේ ප්‍රෙෂර් එකක් ඇතුලේ ඉන්න කෙනෙක්ට මේක ෂෙයා කරන්න. ඔයාලට good luck.